ටැටූ කියලා කියන්නේ විශේෂයෙන්ම අද තරුණ පරම්පරාවේ ගොඩක් ප්‍රචලිත දෙයක්. කෙනෙක් ටැටූ එකක් කරන්න හිතාගෙන ඉන්නව නම් ඊට කලින් දැනගන්න ඕන දේවල් මොනවද? ඒ වගේම කෙනෙක්ගේ තියෙන ටැටූ එකක් අයින් කරන්න ඕන නම් ඔබ දැනගන්න ඕන දේවල් මොනවද කියලා The Skin Channel හරහා අද මම කතා කරනවා. ටැටූ කියලා කියන්නේ වර්ණකයක්. ඒ වර්ණකය, ඒ පිග්මන්ට් එක ඒ ටැටූ කරන පුද්ගලයා විසින් යම්කිසි රටාවකට යන්ත්‍රයක් ආධාරයෙන් සමේ තියෙන චර්මීය කොටසේ තැන්පත් කිරීමක් තමයි ටැටූ කරනකොට සිදුවෙන්නේ. ඉතින් මේ චර්මය කියලා කියන්නේ සමේ තියෙන යටින් තියෙන ස්තරයක්. එතකොට එතෙන්දි මේ වර්ණකය ඇතුළු වුණාට පස්සේ ඒක පර්මනන්ට්ලි සමේ තියෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ ටැටූ කරනකොට එක එක ගැටලු ඇති වෙන්න පුළුවන්. අපි සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු විදියට ගොඩාක් දකින ගැටලුවක් තමයි මේ සමේ ඇතිවන විවිධ ආසාදන. මේවා ගොඩක් වෙලාවට සිදු වෙන්නේ හරියාකාරව නිසි සනීපාරක්ෂක ක්‍රම භාවිතා නොකර සමහර ටැටූ පාලවල කෙරෙන ටැටූ කිරීම නිසා. ඉතින් මේ සමේ ඇතිවන ආසාදන සමහර ඉතාමත් බහුල බැක්ටීරියා ආසාදන වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට ඊට වැඩිය සමහර දිගින් දිගට යන ආසාදන වර්ග වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් සමහර අයට මේ ටැටූ එකට ආසාත්මිකතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ වර්ණකයට විශේෂයෙන්ම කළු වර්ණකයට වගේ ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ ආසාත්මිකතා ටැටූ එක කරපු අවස්ථාවේම ඇති වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලයක් ගියාට පස්සේ ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේකත් ටැටූ එක අපි සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විදියට දකින ප්‍රශ්නයක්. ඒ වගේම තවත් සමහර සමේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒවා එකක් අපි සමේ ඇති වෙන ගෙඩි වශයෙන් ඇති වෙන ග්‍රැනියුලෝමා. මොකද මේ ටැටූ වර්ණකය කියලා කියන්නේ සමට පිටින් දාන දෙයක්. ඉතින් මේකට සමහර වෙලාවට සම රියැක්ට් කිරීමක් සිදු වෙනවා. එතනට අපි කියනවා ෆොරින් බොඩි ග්‍රැනියුලෝමා කියලා. අන්න ඒ වගේ විදියට සමේ ඇති වෙන විවිධ ගැටිති හෝ තව ගෙඩි වශයෙන් මේ ටැටූ එකට සමෙන් එන රියැක්ෂන් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කීලොයිඩ්ස් අපි The Skin Channel හරහාත් කලින් කතා කරා කීලොයිඩ් කියලා සමය අවලස්සන කැලලි ඇතිවන අවස්ථා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ විදියට ප්‍රවණතාවයක් තියෙන අයට ටැටූ එකක් කරාට පස්සේ ඒ එතෙන්දි සමට ඇතිවෙන හානිය නිසා වුණත් කීලොයිඩ් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි අය මේ වගේ දෙයක් කරනකොට වඩාත් පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම මීට වැඩිය භයානක විදියට සමහර ලේ වලින් යන ආසාදන පවා හෙපටයිටිස් B, හෙපටයිටිස් C වගේ වෛරස් ආසාදන පවා සමහර ටැටූ වලින් ඒ කියන්නේ ඇත්තටම ප්‍රමිතගත නොවන විදියට ඒ සනීපාරක්ෂක ක්‍රම අනුගමනය නොකර කරන ටැටූ වලින් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔබත් ටැටූ එකක් කරන්න හිතනවා නම් ඔබ තෝරා ගන්න ස්ථානය ඒ කරන පුද්ගලයා ගැන නිසි වගකීමක් තියෙනවද හරියාකාරව සිදු කරනවද කියන එක දෙපාරක් හිතලා බලන්න ඕන අනිවාර්යයෙන්. ඊළඟට වැදගත් දේ තමයි මම ටැටූ එකක් කරාට පස්සේ මම කලින් කිව්වා වගේ මේක ස්ථිරවම හැමේ තියෙනවා. නමුත් සමහර අයට මේක පසු කාලීනව අයින් කරන්න වෙනවා. අපි දන්න ගොඩක් බහුලතම ඇත්තට මේක සිදු වෙනවා. මොකද සමහර රැකියාවල් වලට ටැටූ එකක් එක්ක යන්න බෑ. ඒ වගේම තවත් සමහර අය මේ ටැටූ එක කියලා කරගන්න දේ ගැන විශේෂයෙන්ම පුද්ගලයාගේ නමක් එහෙම ගහගත්තොත් ඒක ඊට පස්සේ අයින් කරන්න අවස්ථා එන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර අයට තමන්ම ඒ ටැටූ එකට ඒ රටාවට සමහර වෙලාවට පසු කාලීනව අකමැති වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට ටැටූ එකට එන ආසාත්මිකතාවයක් නිසා එම පුද්ගලයා එම ටැටූ එකට කැමති වුණත් මේක ඒ ආසාත්මිකතාවය හොඳ කරන්න නම් ටැටූ එක අයින් කරන්න වෙන්න පුළුවන්. ටැටූ එකක් කරාට පස්සේ ඒ ටැටූ එකේ වර්ණකය සමේ චර්මය කියන කොටසේ තැන්පත් වෙලා තියෙන නිසා ඒ අයින් කරන එක අමාරු දෙයක්. ඉතින් ඒක නිසා තමන් ගෙදරදී එක එක ක්‍රම අත්හදා බලලා මේ ටැටූ එක අයින් කරන්න යන එක ඇත්තටම අපිට ඒක අනුමත කරන්න බෑ. මොකද ඒ වගේ දේවල් වලින් ටැටූ එක අයින් වෙන්නේ නැහැ. නමුත් සමට හානියක් වෙලා සමේ ඊටත් වඩා අවලස්සන කැලලක් ඇතිවීම තමයි සිදු වෙන්නේ. මොකද ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා එක එක දේවල් ගාලා සමහර වෙලාවට ඇසිඩ් වර්ග හැම මතු පිට හලලා මේ ටැටූ එක අයින් කරන්න මේ ක්‍රම ඔක්කොම ඉතාමත් අසාර්ථක සහ භයානක ක්‍රම වෙන්න පුළුවන්.
ඔබට යම්කිසි අවස්ථාවක ඔබේ තියෙන ටැටු එකක් අයින් කරන්න අවශ්‍ය නම් ඔබට සම්පිරිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ලේස ආධාරයෙන් එම ටැටු එක අයින් කරන්න පුළුවන්. මෙහිදීත් කියන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි ටැටු එකක් අයින් කරන එක පාරකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා ඔබ වාර ගණනාවක් ඒ සඳහා යොමු විය යුතු වෙනවා. ඒ වගේම ඒ ටැටු එක සාර්ථකව අයින් කිරීමට බලපාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ ටැටු එක කරලා කොපමණ කාලයක් ගත වෙනවද කියන එක. ඒක කොච්චර පළපුරුදු කෙනෙක් විසින් හරියාකාරව කරපු එකක්ද කියන එක. ඒ වගේම තමයි ටැටු එකේ තියෙන පාට. විශේෂයෙන්ම වර්ණ ගණනාවක් එක්ක තියෙන මිශ්‍ර ටැටු එකක් නම් ඒක අයින් කරන්න ඉතාමත් අමාරු වෙනවා. නමුත් කළු වර්ණකයේ තියෙනකොට අපිට ඒක ඊට වැඩිය ඉතාමත් සාර්ථක විදියට ඒ ටැටු එක අයින් කරලා දෙන්න පුළුවන් වෙනවා. නමුත් ටැටු එකක් අයින් කරාට පස්සේ එතන සමහර වෙලාවට ඉතාමත් පේන නොපෙනෙන ගානට ඡායාවක් විදියට ඒ ටැටු එකක් කරා කියන එක ඉතුරු වෙන්න පුළුවන්. නමුත් ඒක උනත් අඩු කරගන්න තවත් ලේස වර්ග වලින් විවිධ කාලයක් ගත වෙනවා නම් මේ ඒවල් සියල්ලටම ඒ විදියට අපිට ඒ ටැටු එක ඉතාමත් සාර්ථක විදියට අයින් කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේ ටැටු එකක් ලේස මාර්ගයෙන් අයින් වෙන්නේ කියලා. ටැටු එකක් කියන්නේ මම කලින් කිව්වා වගේ මේ චර්මයේ තියෙන වර්ණකයක්. එතකොට ලේස කිරණ සම්මත පැතිත වුණාට පස්සේ ඒ එතන තියෙන තාප නිසා මෙම පිග්මන්ට් එක කැබලිවීමක් සිදු වෙනවා. මේක කැඩීමක් සිදු වෙනවා. ඊට පස්සේ ඒක ශරීරාභ්‍යන්තරයට සමේ තියෙන රුධිර වාහිනී වලින් ලේවල්ට උරාගෙන ඊට පස්සේ ඒක අයින් කර ගැනීමක් සිදු වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක එකවාරකින් සිදු වෙන ක්‍රියාවලියක් නොවෙන්නේ. මේක හරියාකාරව සිදු වෙන්න නම් එම ලේස කිරණ වාර කිහිපයක් කරන්න ඕන. නමුත් අද තියෙනවා පිකෝ ලේස කියලා ඉතාමත් නවීනතම ලේස වර්ගයක්. මෙම ලේස වර්ගයෙන් අපි කලින් පාවිච්චි කරපු Q-Stitch NTX ලේස වලට වඩා ඉක්මනින් ඒ වගේම අඩු වාර ගණනකින් ටැටු අයින් කිරීමේ හැකියාව අද තිබෙනවා. ඒ වගේම තමයි මම පිකෝ ලේස වලින් කළු වර්ණයට අමතරව රතු නිල් වගේ වර්ණවල ටැටු වුණත් සාර්ථකව අයින් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔබ දැනගන්න කැමති ඇති මේ ලේස මාර්ගයෙන් ටැටු එකක් අයින් කරනකොට මොනවද වෙන්න පුළුවන් ගැටලු කියලා. මෙම ටැටු එකක් අයින් කිරීම වුණත් ඉතාමත් ආරක්ෂිතව කළ යුතු වෙනවා. මොකද එහිදී භාවිතා කරන ලේස වර්ගය, ඒ ලේස මැෂින් එකේ ප්‍රමිතිගත තත්ත්වය, ඒ අපි කියන මාත්‍රාවම ඇතුළට යනවද කියන එක මේ වගේ දේවල් වැදගත් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කුඩා මාත්‍රාවකින් පටන්ගෙන ඊට පස්සේ ටික ටික වැඩි කිරීමක් සිදු කරනවා. එතෙන්දී සමහර වෙලාවට ටැටු එක අයින් කරන්න ලේස කරනකොට එතන රතු වීමක්, ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ ලේසවල ඒ එනර්ජි එක වැඩි වුණොත් එහෙම එතන වතුර බිබිලි ඇතිවීමක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් වුණොත් ඊට පස්සේ ටැටු ඒ පිග්මන්ට් එක අයින් වුණත් එතන කැලලක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ටැටු අයින් කිරීමට ලේසර් ප්‍රතිකාර වලට යොමු වෙනවා නම් ඒ සඳහා නියමිත සුදුසුකම් තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම වැදගත් වෙනවා. ඒ වගේම ඉතාමත් කලාතුරකින් විශේෂයෙන්ම ඔබගේ ටැටු එක විශාල ප්‍රදේශයක තියෙනවා නම් මෙම ටැටු එක අයින් වෙනකොට ඒ ටැටු පිග්මන්ට්ස් ඉතාමත් විශාල වශයෙන් රුධිරයට උරාගෙන එතනදී ආසාත්මික තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසාත් විශේෂයෙන්ම ඔබේ ටැටු එක විශාල එකක් නම් ඒ වෛද්‍ය අධීක්ෂණ යටතේ අයින් කර ගැනීම වඩාත් සුදුසු වෙනවා. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ ඔබ ටැටු එකක් කරන්න හිතනවා නම් ඒකේ තියෙන්න පුළුවන් අවදානම දැනගෙන කළ යුතු වෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබේ තියෙන ටැටු එකක් අයින් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා.